ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නේ නැති කියලා මං හිතනවා. අලුත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. මේ තියෙන්නේ උදේ මගේ බබාලා දෙන්නම ඉස්කෝලේ යවන්න කලින් උදේ නැගිටලා තේ හදන එක. ඒක තමයි ඔයාලා දැන් දකින්නේ. මටයි බබාලා දෙන්නටයි හස්බන්ඩ්ටයි අපි 4 දෙනාට තමයි මේ තේ හදන්නේ. මම කිරි තේ වලට ඉඟුරු දාලා බොන්න කැමති කෙනෙක්. මම හිතන්නේ ඉතින් හැමෝම එහෙම නැතුව ඇති. අපේ පවුලේ අය නම් එහෙම බොන්න කැමති. මම නම් ගොඩක්ම කැමති. ඒ නිසා ඉතින් මම අදත් ඒ වගේම ඉඟුරු කෑල්ලක් දාලා තියෙන්නේ මේ කිරි තේ වලට. මේ ඇත්තටම ඉඟුරු දාපුවම මේ කිරි තේ වලට මේ අමුතු රසක් එනවා. ඉතින් මම ඒ රසට කැමතියි. මම සාමාන්‍යයෙන් ප්ලේන් ටී හදද්දී වුණත් ඉඟුරු දාලා තමයි ප්ලේන් ටී හදන්නේ. ඉතින් කිරි තේ වලටත් මම ඉඟුරු දාලා තමයි කිරි තේ හදන්නේ. හැමදාම නම් නෙමෙයි. ඉඳලා හිටලා වගේ තමයි. ඉතින් එදත් ඒ විදිහටම හිතලා එහෙම හැදුවා. ඒ වගේම ඔයාලට මම කියනවා මගේ වොයිස් එක ගැන එච්චර හිතන්න එපා. මම ටිකක් අසනීපෙන් ඉන්නේ. අපි කට්ටියට තේ ටික හදලා දැන් මේ තියෙන්නේ තේ හදපු කෝප්ප ටික හොදන එක. තාම තේ බිව්වේ නැහැ. තේ හදපු ලොකු කෝප්පේ පෙනේරේ හැන්ද ඒ ටික හොදන එක තමයි දැන් මේ ඔයාලා වීඩියෝ එක දකින්නේ. ඉතින් අපි ඉස්සරහට වීඩියෝ එක බලාගෙන යමු. මම මේ වීඩියෝ වල චුට්ටක් ස්පීඩ් වැඩි කරලා තියෙන්නේ නැත්තම් ගොඩාක් දිග නිසා වැඩි කරලා තියෙන ස්පීඩ් එක. මේ දැන් ඉන්නේ දුව එයා ඉස්කෝලේ යන ලෑස්ති වෙලා ඉඳගෙන ඉන්නවා. හස්බන්ඩ් තමයි එයාලා උදේට ගිහින් දාන්නේ. එයා ඉතින් ලෑස්ති කරලා ඉවරයි. එයා ඉඳගෙන ඉන්නවා යනකම්. ඊළඟට ඉන්නේ චූටි පුතා තමයි. එයා නම් නර්සරි යන්නේ තාම. එයාගේ නර්සරි එකේ වැඩ ටිකක් තිබුණා. හවස කරන්න බැරුව ගියා. ඒකත් උදේ කරනවා. ඒක කරලා ඉතින් එයාවත් ගිහින් දාන්න ඕනේ. ඉතින් තව දෙයක් ඔයාලට පෙන්වන්න තියෙනවා. ඔයාලා මේ දැන් දකින්නේ මුට්ටි කේක්. ඔයාලා ඉතින් දැක්ක ගමන්ම දන්නවනේ මොනවද කියලා. මම ගොඩක් දවස් ඉඳන් ආසාවෙන් හිටියේ මුට්ටි කේක් ඕඩර් එකක් දාන්න ඕනේ කන්න ආසාවෙන් හිටියා. ඊට පස්සේ ඉඳලා මම මේ YouTube channel එකක් කරන අක්කා කෙනෙක්ගෙන්ම තමයි මේ මුට්ටි කේක් ඕඩර් එක දැම්මේ. ඇත්තටම හරිම රසයි මේ කේක්. මම රෙඩ් වෙල්වෙට් කේක් දෙකකුත් ඕඩර් කරා පොඩි දෙකක්. ඒ වගේම මුට්ටි කේක් තුනක් කියන්නේ රුපියල් 18 තුනක් දෙනවා මේ ඔයාලා දැන් දකින මේ මුට්ටි කේක්. මම ඕඩර් කරේ Life with Love channel එක කරන අක්කගෙන් තමයි. ගොඩාක් දෙනෙක් මං හිතන්නේ ඒ අක්කාව දන්නවා. එයාගේ channel එක දන්නවා. ඒකෙන් තමයි මම එයාගෙන් තමයි ඕඩර් කළේ මුට්ටි කේක්. හරිම රසයි. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක පුංචි වීඩියෝ එකක් අරගෙන ආවේ. අසනීපෙන් ඉද්දි උනත් පුංචි වීඩියෝ එකක් හරි අරගෙන ආවේ. ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණ නිසා ආයෙ ඉක්මනට අලුත් හොඳ වීඩියෝ එකක් අරගෙන එන්නම්. එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.